මේක ඇවිල්ලා වෙලොස්ටර් 2014 විපල්යු එන්ජිමක් තියෙන එකක්. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජිමක්. මේක ටර්බෝ. අනිත් එක තමයි මේක එක්කෙනෙක් ඉල්ලුවා මේ එක කස්ටමර් කෙනෙක් මගෙන් ඇහුවා වෙලොස්ටර් ටර්බෝ නැද්ද කියලා. මෙන්න තියෙනවා වෙලොස්ටර් ටර්බෝ එක. මේක මැනුවල් ස්පෝර්ට් වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. සුපිරි වැඩෙක්ට මේක පට්ටෙට ගැලපෙනවා. එන්නකො බලන්න එහා පැත්තේ. එතකොට මේකට හයිපාස් එක හම්බ වෙනවා, ඩෑෂ් කැම් එක හම්බ වෙනවා, ඉන්ටීරියර් සුපිරියටම තියෙනවා, සීරීමක්වත් නැහැ, ස්මාර්ට් කී එක, ඒකත් පට්ට ලුකින් ස්මාර්ට් කී එකක්. මෙතන තියෙනවා විශේෂ ඔප්ෂන් එකක් ස්ටීරිං මෝඩ් එක කියලා. ඒ කියන්නේ අපි සිග්නල් දාලා වමට කැපුවොත් අවුලක් නැහැ. මේක සිග්නල් එක නොදා අපි වමට කැපුවොත් ඔටෝම වාහනේ සෙන්ටර් කරගන්නවා මේ තමන්ගේ මාර්ගය. ඒක සේෆ්ටිය ගැන හොඳට බලලා හදපු මේ ඔප්ෂන් එක. ෂීට් එකට හොට් ෂීට් එකයි කූලින් ෂීට් එකයි දෙකම එනවා. පැසෙන්ජර්ට එකයි ඩ්‍රයිවර්ට එකයි. ස්ටීරිං හීට් බටන් එක ඒකත් හරි. එතකොට මේ බලන්න ඉන්ටීරියර්. අනිත් එක one touch sunroof එක. එතකොට මේක ඊට පස්සේ අපිට ඕන විදියට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදියට ඇවිල්ලා තියෙනවා. එතකොට පිටිපස්සෙත් එහෙමයි sunroof. ඒ කියන්නේ මුළු වාහනේම ඇවිල්ලා sunroof එක ඇවිල්ලා තියෙනවා. පිටිපස්ස ඉන්න කට්ටියට සහපාසුවට යන්න ඉන්න මම පෙන්නන්න. ඉන්ටීරියර් ක්වොලිටි එක හොඳටම තියෙන වාහනයක්. පේනවනේ වෙලොස්ටර් ලෝගෝ එක දාලා. අනිත් එක මේක ටර්බෝ. හරි. හොඳම තත්ත්වයේ තියෙන මේ වාහනේ කිලෝමීටර් ලක්ෂ 2ක් පැදලා තියෙනවා. මේ වාහනේ ගාන වෙනවා මාන්නොන් 770යි. වෙලොස්ටර් එක මාන්නොන් 770ට ඔයාට හම්බ වෙනවා. අදම කතා කරලා ඔයාගේ වාහනේ වෙන් කරගන්න.